කොහොමද ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඩ්‍රීමින් නියුරෝන්ස් අපි අද විශේෂ මාතෘකාවක් ගෙනාව කතා කරමු. ඔබ කල්පනා කරන ඇති ආහාර නැත්නම් කෑම ගැන මොනවද මේ විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ? ඇත්තටම ඔබ ආහාර ගන්නා ප්‍රමාණය, ඔබ ආහාර ගන්නා ස්වභාවය, ඔබ ආහාර ගන්නා රටාවත් එක්ක ඔබ යම්කිසි ආහාර ආක්‍රමිකතාවයකින් ඉන්න පුළුවන්. ඒ ගැන හඳුනාගෙන ඔබ ප්‍රතිකාර දක්වා යොමු විය යුතු බව අපි මේ වීඩියෝ එක හරහා ඔබට පෙන්වා දෙනවා. ඇත්තනම කිව්වොත් ඕනම කවුලක සම්බන්ධතාව ගොඩනැගෙනකොට ඕනම කෙනෙක් කියනවා මෙයා ආහාර වැඩියෙන් ගන්නවා, මෙයා ආහාර අඩුවෙන් ගන්නවා, නැත්නම් මෙයා සාමාන්‍ය විදියට ආහාර ගන්නවා, නැත්නම් මෙයා රාත්‍රී ආහාර ගන්න නැහැ, මෙයා ඩයට් කරනවා, මේ ආදී ඕන දෙයක් සාමාන්‍ය ජීවිතය අහලා තියෙනවා. ඒත් ඔබ දන්නවද? ඔබ ආහාර ගන්න රටාවත් එක්ක ඔබට ආහාර අක්‍රමිකතාවයක් තියෙනවා. ඒ ගැන ඔබ අවධානය යොමු කළ යුතුයි. ඇත්තටම අනොරෙක්සියා නර්වෝසා කියලා කියන්නේ ආහාර අක්‍රමිකතාවය. ඔබ ඔබගේ ශරීරයේ බර ගැන, ශරීරයේ ප්‍රමාණය ගැන, රූපය ගැන වැඩිපුර සැලකීමක් වෙලා ආහාර ගන්න ප්‍රමාණය අඩු කරලා ඉන්න පුළුවන් මේ වෙනකොට. සමහර ලාවට ඔබ ආහාර වේල් මග ඇරලා ඉන්න පුළුවන් මේ වෙනකොට. ඒ ඔබගේ රූපය ගැන හිතන්න. ඇත්තටම සමාජ මාධ්‍යින් වුණත් බොහෝ වෙලාවට හරබාරු වීම ඉතාම අවලස්සනයි, සිහින්වීම තමයි ඉතාමත් ලස්සන කියලා අපිට ගොඩාක් වෙලාවට දක්නට ලැබෙනවා එහෙම කියනවා. ඇතැම් වෙලාවට විවිධ පාන වර්ග, ඖෂධ වර්ග මේවට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒත් ඔබ දන්නවද? ඔබ කුඩා කාලේ ඉඳලා ඔබගේ රූපය ගැන සැලකිලිමත් වෙලා ආහාර අවම විදියට නම් ගන්න. ඇතැම් වෙලාවට අවුරුදු 25 30 වෙනකොට ඔබ රෝගී තත්යකට කවපත් වෙන්න පුළුවන්. ඔබේ ශරීරය දුර්වල. ඒ නිසා මේ ඇනොරෙක්සියා නර්වෝසා තත්ත්වයට එනකොට ගොඩාක් වෙලාවට ශරීරයේ සිහින්වීම ගැන සැලකිලිමත් වෙලා ආහාර අඩුවෙන් ගන්න රටාවක් තමයි. ඇත්තටම මේදී මට කියන්න ඕමනාද? ඔබ කුමන හෝ පුද්ගලයෙක් වේවා, ඔබට උපතින්ම හරිම ලස්සන රූපයක් ලැබිලා තියෙනවා. ඒ රූපේ තරබාරු වේවා, සිහින් වේවා, ඒ ඕනම විදිහක වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ ශරීරය ගැන අමුතුවෙන් සැලකිලිමත් වෙන්න එපා. ඒ රූපය උපතින්ම හරිම ලස්සනයි. ඒක මේන්ටේන් කරන්න ගිහිල්ලා ශරීරයට අඩුවෙන් ආහාර ලබා ගැනීමෙන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වෙන්න පුළුවන්. ඇත්තටම මේ ආහාර අක්‍රමිකතාවයන් වලට බොහෝ වෙලාවට හේතු වෙලා තියෙනවා. ওই රූපය ගැන සැලකිලිමත් වෙලා මානසික පීඩනයෙන් ඉන්නවා. ඇතැම් වෙලාවට පෞල් වලින් ඉන්න සම්බන්ධතාවලින්, ඥානමය විකෘතිතාවලින්, සංස්කෘතිය මුල් බැසගෙන තියෙන දේවල් වල. මේ නිසා මේ ආහාර අක්‍රමිකතාවයන් වැඩි වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට නියුරෝන සහ හෝමෝන වල යම්කිසි අසමතුලිතතාවයන් උකට හේතු වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔබ ආහාර පාලනයක් කරනවා නම් ඔබේ ශරීරයට නොගැලපෙන විදියට ඒක ඔබට හානිදායකයි. එතනදි මට කියන්න ඕමලා තියෙනවා. ඔබ ඔබට ආවේනික ලස්සනකින් ඉන්න. ඒ නිසා මේක අමුතුවෙන් පාලනය කරගන්න යන්න එපා. අපි මේ සමාජයේ මුල් බැසගෙන තියෙන ආකල්ප, අයහපත් ආකල්ප වෙනස් කළේ. ඇත්තටම තරබාරු අයත් ඉතාම ලස්සනයි ඉන්න පුළුවන්. හෙට්ටු අයත් ලස්සන ඉන්න පුළුවන්. සාමාන්‍ය විදිහට ඉන්න අයත් ඉතා ලස්සන ඉන්න පුළුවන්. ඕන්ට ඕන් ආවේනිකම ලස්සනක් වෙනවා. දෙවෙනි කාරණය තමයි බුලිමියා නර්වෝසා කියන්නේ. ඒ කියන්නේ ඔබ අධිකව ආහාර ගන්න. ඒ ගැන සමහර විට මේ වීඩියෝ එක බලන ඔබත් සමහර විට අධිකව ආහාරව ගන්නවා ඉන්න පුළුවන්. හැබැයි ආහාර අරගෙන ඉවරලා ඔබ වොමිට් කරන්න උත්සාහ කරනවා. නැත්නම් විරේක කරන්න උත්සාහ කරනවා. දැන් වෙලාවට ඔබ ආහාර අක්‍රමිකතාවයෙන් ඉන්න පුළුවන්. ආහාර අධිකව ශරීරයට ලබාගෙන ඒ ශරීරයෙන් ඉවත් කිරීමේ මානසික සංකල්පයකින් නම් ඔබ ඉන්නේ. දැන් මෙතන මේක ආහාර අක්‍රමිකතාවයක් වෙන්න පුළුවන්. ඔබ දන්නවද binge eating disorders කියලා කියන්නේ ඇතැම් වෙලාවට කෙටි කාලයක් තුළ විටින් විට ආහාර වැඩිපුර ලබා ගන්න. ඒ කියන්නේ අපි ගෙදර දොරේ වුණත් ඕන තරම් වල අහලා ඇති මෙයා හැම වෙලේම කකා ඉන්නවා. මෙයා විටින් විට එක එක දේවල් කරනවා. කිසිම ආහාරවල පාලනයක් නැහැ කියලා ඔබ කියන ඕන තරම් ඇහිලා. ඇත්තටම ඒ රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. විටින් විට ආහාර ලබා ගන්න. හැබැයි මේක වමනය කිරීමකට හෝ විරේක කිරීමකට යන්නේ නැහැ. හැබැයි මේ ආහාර ලබා ගැනීමෙන් පසුව ලැජ්ජාවට පත් වෙනවා වගේ මානසික සංකල්පයකට, මානසික තත්ත්වයකට එන්න පුළුවන්. මේ binge eating disorders වල කෙටි කාලයක් තුළදී ආහාර වැඩිපුර ලබා ගැනීමක් දක්නට ලැබෙනවා. ඔබ දන්නවද ඇතැම් වෙලාවට ආහාර නොවන ද්‍රව්‍ය ආහාර ලෙස ලබා ගන්නා ඉන්නවා. ඒ කියන්නේ ඇත්තටම සමහරවිට අවඥාවෙන් පවුල් වල ඕන තරම් කතා කරනවා. මෙයා මුවින් හාල් කනවා, මෙයා පස් කාලා තිනවා, මෙයා සවම් කාලා තිනවා, මේ ආදී වශයෙන් ඕන තරම් සාමාන්‍ය
ජීවිතය අපි කියනවා අහල දකිලා තියෙන්න පුළුවන්. නමුත් ඒකත් ආහාර අක්‍රමිකතාවයක් වෙන්න පුළුවන්. ආහාර නොවන ද්‍රව්‍ය ආහාර ලෙස ලබා ගැනීම ඇත්තටම අක්‍රමිකතාවයක් වෙන්න පුළුවන්. මේ සියලු කරුණු ගැන සලකා බලනකොට ඇතැම් විට රූපය ගැන හිතලා, මානසික පීඩනයන් ගැන හිතලා, පවුල ගැන, පවුලේ ගොඩක් වෙලාවට ජානමය හේතුන් නිසා, නියුරෝනවල වෙනස්කම් නිසා, මේ ආදී ඕනම කාරණාවක් නිසා අපි ආහාර ලබා ගැනීමේ ප්‍රමාණය, රටාව, ස්වභාවය වෙනස් වෙලා තියෙනවා. හැබැයි අපි මේක හිතට ගන්න ඕන. මේකට ප්‍රතිකාරකම තියෙනවා. ඇත්තටම මේ සඳහා ඔබ යොමු විය යුතුයි. එහෙම අක්‍රමිකතාවයක් තියෙනවා නම් ඇත්තටම මනෝචිකිත්සන ක්‍රමවලට යොමු වෙන්න පුළුවන්. විශේෂයෙන් පෝෂණ උපදේශනයන් වලට යොමු වෙන්න පුළුවන්. විශේෂයෙන් පවුලේ අයට විශේෂයෙන් උපදේශන සේවාවන් සපයලා එයාලා ඒ පවුලේ එහෙම අක්‍රමිකතාවකින් ඉන්නවා නම් අපිට හොඳව ගන්න පුළුවන්. ඇතැම් වෙලාවට ඔය ආහාර සම්බන්ධව කතා කරලා නිග්‍රෙට් කරන අවස්ථා අපි ඕන තරම් දැක්කත් කෑම ලබා ගැනීම සම්බන්ධයෙන් අපිට විශේෂ අවස්ථාවකටත් ඒ දරුවෙක් හෝ තරුණියක් හෝ වැඩිහිටියෙක් එක්කම් යන්න බෑ. ඒ වගේ අක්‍රමිකතාවයක් දක්නට ලැබෙනකොට. නමුත් අපිට මේවා වළක්ව ගන්න පුළුවන්. පවුලේ සියලුම සමාජිකයන්ගෙන් මේකට උපරිම සහයෝගයක් ලැබේ. ඇත්තටම මේ සඳහා ප්‍රතිකාර ඖෂධ ප්‍රතිකාර ඕන තරම් තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ එකෙන් අවසාන වශයෙන් මට කියන්න දෙන්නේ අපි හැමෝම උපතින් ගේන ලස්සනක් තියෙනවා. ඒ ලස්සන අපි පවත්වගෙන යන්නේ අපි දෛනික වැඩ කටයුතු කරගෙන යන්නේ අපි ගන්න ආහාරات එක්ක. ඒ ආහාර ශරීරයට සුදුසුද නොසුදුසුද කියලා ඉරණය කරන්න ඕනි ඔබ. ඒ වගේම මගේ රූපේ සැලකිලිමත් වෙන්න නම් මම කොච්චර ආහාර ප්‍රමාණයක් ගන්න ඕනිද කියලා සැලකිලිමත් වෙන්නත් ඕනි ඔබ. ඔබ විශේෂ ඖෂධ වලට නැතිනම් විශේෂ පාන වර්ග වලට යොමු විය යුතු නැහැ. විශේෂයෙන් ඔබගේ රූපය ආරක්ෂා කරගන්න. ඒ නිසා ඔබ සිහින් වුණත්, තරබාර වුණත්, සාමාන්‍ය පුද්ගලයෙක් වුණත් ඔබ ලස්සන. එහිදී මට විශේෂයෙන් කියන්න ඕන ඔබ තුල ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න. තමන් ලස්සනයි කියලා. ඒක හොඳ ධනාත්මක විදිහට තමන්ගේ මානසික තත්ත්වය පවත්වා ගන්න. ඉතාල වැදගත්. නැතිනම් ඒ පීඩනය ආහාර අක්‍රමිකතාවයක් දක්වා යන්න පුළුවන්. ශරීරය දුර්වල කරන තැනට යන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එකකින් පස්සේ ඔබ ඔබගේ රූපය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඒ සැලකිලිමත් වෙන්න ඕන ආහාර රටාව ලබා ගැනීම නෙමෙයි. ඔබගේ මනස ඔබ ලස්සනයි කියලා ධනාත්මකව හිතන තැනට. ඒ වගේම තමන්ගේ ආහාර රටාව, ස්වභාවය, ප්‍රමාණය, මේ දේවල් ජනමාධ්‍යයෙන්, සමාජ මාධ්‍ය ජාලයෙන් එන උත්තරවලට නෙවෙයි ඔබ සිතා ඔබ හොඳ සෞඛ්‍යයක් ගැන සිතලා තීරණ ගතේ. අතකින්